හලෝ හොමිස් දැන් වෙලා 3:00 විතර ඇති මම කලින් වීඩියෝ එකක ප්‍රැක්ටිකල් යනවා කියලා ඊට කලින් මේ වැස්සේ යන්න හිතුන ලස්සන කන්දක් තියෙනවා කන්දිනුවර පාරේ අපි දැන් ඒකට යන ගමන් ඉන්නේ අපි දැන් රේල් බෝක්ක ළඟින් උඩ පාරට දාලා මුදුමැදුරක් හම්බුණා මුදුමැදුරේ මොම් පැත්තේ පාරේ දාලා අපි දැන් කබරගල් පැත්තට යන ගමන් ඉන්නේ මේ කන්ද ගැන තවත් විස්තර මම ඔයාලට ඉස්සරහට යන ගමන් කතා කරන්නම් ඉස්සරහට යන්න අයියෙන් වයින්නවා කරන්න දෙයක් නැහැ යන්න වෙනවා හරවයි යන්න බෑ දැන් යන්න වෙනවා මේ අනිත් තුන් දෙනෙක්ම ඉන්නේ කොහෙද දන්නේ නැහැ වයින්නවා අයියේ අනිත් උන් ටික වෙන්න නෑ මෙන්න කල් ඉන්නවා කන්ට්‍රි හිල් දිනවා අර හරි මේ පාර දිගේ ගෙලින් මැද්දේ වල කන්දිනුවර ප්‍රදේශ හම් වෙනවා ඒ පැත්තේ ගොඩක් තියෙන අර දෙමළ සංස්කෘතිය අපි අද්දී මොකද්ද උත්සවයකට එක්ක තිබ්බා මාර ලස්සනයි ඒ පැත්ත. වැස්සට තවත් ලස්සනයි. අරගෙන යනකොට දෙදෙන දැනින්නේ. එන්න මේ යන්න තියෙන්නේ ඉස්සරහින් තියෙන පාර දෙකට බෙදෙන තැනක්. මන්ත්‍රී ඉදරනේ. අන්තරයි පැත්ත. Country is better. Ratana, you know, Johnson, then you throw that and then you surrender to you up in other under the name. අපි කලින් සැරේත් මෙතන පාර හොඳට තිබ්බා දැන් වැස්සට ඉන්නකොට පාර නම් සවුත් වෙලා ගොඩක් මඩ ලිස්සන ස්වභාවයක් තිබ්බේ serah pene gini tiyalada gini aranda danne pissowa gini ganna diwa gini arගෙන දැන් නිමෙන්නේ Rassanam paayala pattu iduwa nagara paare godak dura ila dinne paara nan awul bike වල එන්න බා තව පොඩි දුරයි තියෙන කිලෝමීටරයක් වගේ ඇත්තේ මේ පාරට තුච්චට මෙව කොන්න වැස්සෙන්න බා බීදු මට කතායි නම් වැස්සෙන්න ෂෝට් කට් එකක් තියෙනවා එතනින් පැන්න නම් හරි නැත්නම් අර ලොකු වටේ ගහන්න වෙනවා
ස්ටේජ් උඩම ඉන්නේ. එතන කැම් කරන්න පුළුවන්. අමසිය 30ක් මීටර උඩින් ඉන්නේ දැන්. ඉතර උස කන්දන් ගන්න නෙවෙයි. හැබැයි ලස්සන view එකක් තියෙනවා. ජෛව විවිධත්වයක් හොඳට තියෙනවා. තව වහිනවා. අවුලක් නැහැ මීදුම සේෆ්. අපි දැන් අර උඩින් පෙනුන ගහයි ටවරුයි තියෙන තැනට යන්න යන්නේ. ටවර් තියෙනවා. අර ගහ තියෙනවා. මේ චූටි හයික් එකත් පැය දෙකකින් වගේ ඉවර කරා. පැය දෙකක් නේ බං ගියේ. පැය දෙකකින් වගේ ඉවර කරා. දැන් ඉතින් ඉවරයි. ඊට 10ක්වත් ඇවිල්ලා නැහැ. ඒනොට කන්දවත් පේන්නේ නැහැ මේක. මොන්ට්‍රියල් පාරේ තිබ්බේ. දැක්කනේ. මේ වගේ පැත්තකට ඉස්සරහ පොට්ටක් උඩින් පිළිවෙලකට ඇවිල්ලා පිළිවෙලකට යන්න ආපු විදියට තයිනේ නේද මොනවාම අපේ රටේ. බලපන් ඉතින් මොනවා කෑවක් කවන්නේ වාය අරන් යන්න. ගාලේ යන්න එපා ගාලගේ දේවල් නෙමෙයි. පොට්ටම මීදුමයි. එන්නේ නැහැ පාරක්.